Hi guys. ඉතින් good morning, good afternoon, good night. ඉතින් ඔයගොල්ලෝ මේක බලන වෙලාවත් එක්ක ඔයගොල්ලෝ හිතන්න කැලපෙන දෙයක් ගන්න. මම හිරුෂ දිවිසේකර මට වයස අවුරුදු 20යි. ඒත් එක්ක මම ඉන්නේ පොළොන්නරුවේ. ඉතින් මම ගැන තව දෙයක් කිව්වොත් මම මේ දවස්වල higher studies කරගෙන යනවා කොළඹ රාජගිරිය ECU එකේ software engineering degree එක. තව මං ගැන දෙයක් කිව්වොත් මම මියුසික් ලවර් කෙනෙක්, රේසිං ලවර් කෙනෙක්, ඒ වගේම ෆුඩි කෙනෙක්. ඉතින් මම දැන් ටික දවසකින් ඉඳන් කල්පනා කරනවා මම YouTube channel එකක් කරනවද නැත්ද. ඉතින් දෝල්නේ වෙවි ඉන්න අතරේ ඊයේ රෑ මට හිතුණා පටන් ගත්තා නම් හොඳයි කියලා. ඉතින් ඔන්න අද මම first step එක තිබ්බා. මේ තමයි මගේ first vlog එක. ඉතින් මම මගේ channel එකෙන් ඕගොල්ලන්ට ගේන්න හදන්නේ A Day in My Life කියන series එකක්. ඒ කියන්නේ මම මගේ ජීවිතේ ගෙවන්නේ කොහොමද, මම ඒක කරන්නේ මොනවද, මම මොන වගේ කෙනෙක්ද, ඊට පස්සේ මම මොන වගේ ෆන් ගන්නවද, ඒ වගේ මම මගේ ජීවිතේ කරන දේවල් මම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නයි මම මේ channel එක පටන් ගන්නේ. ඉතින් අද ඔක්තෝබර් 3 වෙනිදා මම දන්නේ මගේ අද දවසේ කොහොමද තාම plan වෙලා තියෙන්නේ කියලා. මම තාම ඒක plan කරලා නැහැ. මම මොනවද කරන්නේ, කොහොමද කරන්නේ කියන එක. ඉතින් මම දන්නේ මම කොහේ හරි ගමනක් යන්න වෙයිද නැති වෙයිද කියන එකවත් මම තාම දන්නේ නැහැ. ඉතින් අපි බලමු මගේ අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝස් වලට like කරලා, share කරලා, subscribe කරලා තියාගනි කියලා. ඉතින් thank you මට support කරනවා නම්. ඉතින් අපි වීඩියෝ එකට අද කියන්නේ මම ඉන්නේ මගේ අම්මයි තාත්තයි තව මට නංගි කෙනෙක් ඉන්නවා. ඒත් එක්කම ආච්චි සීයා ඉන්නවා. ඉතින් අද ආච්චිලා සීයාට දෙන්නට පොඩක් දේවාලයට යන්න ඕනි. ඔය ඉතින් ඒ දෙන්නව එක්කන් අද දේවාලයට යන බ්ලොග් එකක් තමයි මම ඔයගොල්ලන්ට ගේන්නේ. ඒත් එක්කම බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට පොළොන්නරුව මොනවා කියන දේ චුට්ටක් පෙන්නන්න මේ වීඩියෝ එකෙන්. ෆ්‍රෙඩ් වැඩි විස්තර ඕනේ අපි මෙන්න මේ විදිහට තමයි ඉතින් දේවාලේ වැඩ ටික ඉවරුනේ. හැමදේම හරියට ඉවර කරගෙන දැන් මම දැන් මෙතනින් පිටත් වෙන්න යන්නේ. මම කියන්නේ මම ආච්චි සීයයි. අපි දැන් මෙතනින් පිටත් වෙන්න යන්නේ. අපි බලමු මොකද වෙන්නේ ඉස්සරහට. ඇත්තටම අර වෙලාවේ ඒ වැඩ ටික ඉවර කරගෙන ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මම මගේ වැඩකට මං චුට්ටක් එළියට ආවා. හේතුවක් දන්නේ නැහැ. ගාවට වහින්න ගත්තා හොන්තරම් වහිනා. ඉතින් මේ අපි දැන් යන්න හදන්නේ ඉස්සෙල්ලාම වෙලාව ගිහින් දැන් සාමාන්‍යයෙන් 4ට කිට්ටුයි. මට දැන් ජිම් යන්න තියෙනවා. ඒත් එක්කම අපි ඊට කලින් යමු අපේ ෂොප් එකට. අපි ගිහින් බලමු කට්ටිය මොකද කරන්නේ කියලා. අපි එතන කට්ටියත් එක්ක කතා කරලා හරි අපි ෂොප් එකේ බයි.
අපේ ෂොප් එක. ඉතින් ඔය විදිහට අපි ෂොප් එකට ගිහලා ෂොප් එකේ මැනේජ්මන්ට් එක චුට්ටක් බලලා අපි දැන් යමු ජිම් එකට. දැන් නම් මං ඉන්නේ මිඩ්රිප්ස් වල. එතකොට මට තව භාගයක් ගන්න තියෙනවා. අපි ඒ භාගෙත් අහලා ඔයගොල්ලෝ හම්බෙන්න මට හෙයා කට් එකක් දාගන්නත් තියෙනවා. ඒක බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හදවත කවුන්ට් එක මගේ දරුනේ. ඉතින් දැන් මම හිතන්නේ මම චුට්ටක් කොම්බේ ළඟට යන්න. රවුල පොඩ්ඩකට කරගන්න. ජිම් එක පල්ලෙහාම තියෙන සරණ අපි බලමු. අපේ කෙනා ඉන්නවද? ඉතින් ජිම් එකේ ඉඳලා ගෙදර ආවා. මොකද සලෝන් එකට ගියාට පස්සේ එතන ගොඩක් සෙනග හිටියා. ඉතින් ඊට පස්සේ බං යූෂුවලි කපන අය කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ කොම්බන් කොණ්ඩේ කපන අය කෙනෙක් ඉන්නවා. එයා කිව්වා මල්ලි චුට්ටක් වෙලා විනාඩි 20ක් 30ක් විතර ඇයි මල්ලි ගෙදර කියලා ෂේප් එකේ ඉන්නේ. ඊට පස්සේ මං ගෙදර ආවා. දැන් ගෙදර ඇවිල්ලා මම බුෂ් එකක් යනවා දාලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා දැන් මම යන්නේ කොණ්ඩේ කපා ගන්න. දැන් නම් ටිකක් හවස් වෙලා අපි ඉතින් දැන් ගිහිල්ලා කොණ්ඩේ කපාගෙන රවුලත් පොඩ්ඩක් ට්‍රිම් කරගෙන ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි අද දවස මගේ ඉවරුනේ. ඉතින් ගොඩක් වැඩ කරුණා. දේවාලේ ගියා, බන්ට් එකට ගියා. අපි පරාක්ෂණ සමුද්‍රයට කියන්නේ බන්ට් එක කියලා. ඉතින් සාමාන්‍ය කියන දෙයක්. ඉතින් ඊට පස්සේ මගේ පර්සනල් වැඩ ටිකක් තිබුණා. ඒ ටික මම කරගත්තා. ෂොප් එකට ගියා. ෂොප් එකේ මැනේජ්මන්ට් බැලුවා. ජිම් ගියා. ඒත් එක්කම ගිහිල්ලා මගේ රැවුල කොණ්ඩේ කපාගෙන ඉතින් අද දවස මගේ වැඩ ටික ඉවරයි. ඉතින් ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මම කෑම කාලා හුෂයක් දාගෙන ඉතින් මම මගේ වැඩ ඉවර කරගත්තා. ඉතින් ඔන්න දැන් අද දවස ඉවර වෙන්න ළඟයි. ඉතින් ඒත් එක්කම මම මගේ වීඩියෝ එකත් අද ඉවර කරනවා. බය වෙන්න එපා. මම තව වීඩියෝ එකක් අරන් එන්න හිතන් ඉන්නවා. හෙට නෙමෙයි අනිද්දාට. මොකද අනිද්දාට පොඩි පොඩි විශේෂ වැඩ වගේක් තියෙනවා. ඒ කියන්නේ මගේ අම්මා අපේ නංගිගේ ග්‍රැජුවේෂන් එකට ගිහින් ඉන්නවා කොළඹ. ඉතින් එයා අපේ නංගි ග්‍රැජුවේට් වෙනවා ස්ලිට්
විලියම් ඇංගලිස් එකෙන් ඒත් එක්කම අම්මා දැන් ගිහින් ඉන්නවා යාගේ ග්‍රැජුවේෂන් එකට. ඒත් එක්කම අප්පච්චිට යන්න වෙනවා අනිද්දාට කියන්නේ සන්ඩේ. අප්පච්චිට යන්න වෙනවා මීටින් එකකට. එයා ඩ්‍රින්ක් යනවා. ඉතින් මම විතරක් ගෙදර ඉන්නවා. ඉතින් මම එදාට ඉතින් මට අනිද්දාට වැඩ වගේක් තියෙනවා. ඒ කියන්නේ මම ෂොප් එකට යන්න ඕනේ. ෂොප් එකේ මැනේජ්මන්ට් බලන්න ඕනේ. එදා දවසම මගේ ගත වෙන්නේ ෂොප් එකේ තමා කොහොමත්. අනිද්දා දවසම. ඉතින් මම ඒකේ බ්ලොග් එකක් අරන් එන්න. ඒත් එක්කම අනිද්දාට බ්ලොග් එකක් ගේන්න තව විශේෂ හේතුවක් තමා අනිද්දා හවස. ඒ කියන්නේ අප්පච්චි උදේ මීටින් එකට ගිහිල්ලා හවස ආපහු මීටින් එකක් තියෙනවා. ඉතින් ඒ මීටින් එකට මටත් යන්න වෙනවා. මොකද ඒ මීටින් එකට එන්න හිටියේ අම්මා. හැබැයි අම්මට එන්න වෙන්නේ නැති නිසා ඒ මීටින් එකට මම පෙනී හිටිනවා අම්මා වෙනුවෙන්. ඉතින් ඒ නිසා හවස මීටින් එකට මටත් යන්න වෙනවා. හවස 5ට තමයි මීටින් එක තියෙන්නේ. ඉතින් අපි යමු අපි බලමු මේ මීටින් එක වෙන්නේ කොහොමද කියලාත්. අපි මේ මීටින් එකටත් යනවා. මම ඕගොල්ලොන්වත් ඒකට එක්කයි යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ වැඩ ටිකක් තමයි අනිද්දා දවසේ වෙන්නේ. ඉතින් අනිද්දාට මේ වීඩියෝ එක ෂූට් කරන්න බලාපොරොත්තු වෙන්. ඒක ෂූට් කරාට අනිද්දා ෂූට් කරාට මං හිතන්නේ ඒක මම අප්ලෝඩ් කරනකොට දවස් 2-3ක් යයි. මොකද ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා එඩිටින් වලට. ඉතින් ඒ වැඩ ටිකත් එක්ක අපි අනිද්දාට ඒ වැඩ ටික බලමු. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. මුල ඉඳන් අගටම හැමෝම බලුවා නම් thank you. මම හිතනවා හැමෝම like කරන්න ඇති, share කරන්න ඇති, ඒ වගේම subscribe කරලා තියාගන්න. මම මේ වගේ වීඩියෝස් ගොඩක් දුරට කියනවා. ගොඩක් දුරට කියන්නේ මේ channel එක මම හැදුවේ මේ වගේ වීඩියෝස් ගේන්න. ඉතින් මම මේ වගේ වීඩියෝස් දවසක් කර දවසක් හෝ නැත්තම් දවස් 3කට සැරයක් එහෙම නැත්නම් සතියකට සැරයක් වගේ මම ෂූට් කරලා මම අනිවාර්යෙන් වීඩියෝස් අප්ලෝඩ් කරනවා. ඉතින් subscribe කරලා තියාගන්න. ඒ වගේම කමෙන්ට් කරන්න. ඉතින් මට සපෝට් කරන හැමෝටම thank you. ඒ වගේම ඉතින් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඉතින් thank you for watching and good night. Bye.